උදේ පාන්දර ෆෝන් එකේ අලාර්ම් එක වදිනවා. ඔයා හිතනවා අනේ තව විනාඩි 5ක් නිදා ගන්නවා කියලා. එහෙමත් නැත්නම් පාඩම් කරන්න හරි වැදගත් ඇසයින්මන්ට් එකක් කරන්න හරි ලැප්ටොප් එක දිග අර ගන්නවා. හැබැයි එක පාරටම හිතනවා පොඩ්ඩක් Facebook එක හරි TikTok එක හරි බලලා ඉන්නවා කියලා. බලනකොට පැය දෙකක් ගිහින් අම්මෝ හොව් මටත් ඔහොම වෙනවා කියලා දැන් ඔයාට හිතනවද නේද? අපි හැමෝම වැඩ කල් දාන්න මාර දක්ෂයි. හෙටින් පටන් ගන්නවා, ලබන සඳුදා ඉඳන් ජිම් යනවා. මේවා අපිට හරි පුරුදුයි. හැබැයි අද මම ඔයාට කියන්නේ මේ වද දෙන වැඩ කල් දාන පුරුද්ද හරියටම තත්පර 5කින් නවත්තන්න පුරුණා මනෝවිද්‍යාත්මක ගැටයක් ගැන. මේක මැජික් එකක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම විද්‍යාව. ගොඩක් අය හිතන්නේ අපි වැඩ කල් දාන්නේ අපේ තියෙන කම්මැලිකම නිසා කියලා. හැබැයි මනෝවිද්‍යාඥයන්ට අනුව ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදි. වැඩ කල් දාන එක කම්මැලිකමක් නෙවෙයි. ඒක අපේ මොළය අපිව ආතතියෙන් බේරගන්න පාවිච්චි කරන කපටි උපක්‍රමයක්. අපේ මොළේ හැදිලා තියෙන්නේ අපිව හැමතිස්සෙම සුව පහසුවෙන් තියන්නයි. මහන්සි වෙන හිතන්න ඕන කරන දේවල් වලට අපේ මොළේ කොහොමත් කැමති නැහැ. මේක තේරුම් ගන්න අපි මෙහෙම හිතමු. ඔයාගේ මොළේ ඇතුලේ ඉන්නවා ඔයාව ඕනෑවට වඩා පරිස්සම් කරන ඕවර් ප්‍රොටෙක්ටිව් සිකියුරිටි ගාඩ් කෙනෙක්. ඔයා අමාරු වැඩක් එහෙමත් නැත්නම් මහන්සි වෙන වැඩක් පටන් ගන්න හදනකොටම මේ සිකියුරිටි ගාඩ් කලබල වෙනවා. අයියෝ ඕක කරන්න ගියොත් ඔයාට මහන්සි වෙයි. ඊට වඩා හොඳයිනේ සෝෆා එකට වෙලා ෆිල්ම් එකක් බලන එක කියලා එයා ඔයාගේ පාලනේ එයාගේ අතට ගන්නවා. මේකට විද්‍යාත්මකව කියන්නේ අපේ මොලේ ඔටෝ පයිලට් මෝඩ් එකට යනවා කියලා. මේ වෙලාවට මොලේ අපිට එක එක නිදහසට කරුණු ගෙනත් දෙනවා. දැන් මහන්සි පස්සේ කරමු. හෙට උදෙන්ම නැගිටලා කරමු. වගේ බොරු දේවල් කියලා මේ සිකියුරිටි ගාඩ් අපිව රවට්ටනවා. ඉතින් අපි කොහොමද මේ ගාඩ්ට හොරෙන් අපේ වැඩේ කරගන්නේ? මෙන්න මෙතනදී තමයි මේ තත්පර පහේ ගැටය අපිට උදව් වෙන්නේ. පර්යේෂණ වලින් හොයාගෙන තියෙන විදිහට ඔයාට යම්කිසි දෙයක් කරන්න ඕනේ කියලා හිතුනම ඒක නොකර ඉන්න මොලේ නිදහසට කරුණු හොයාගන්න තත්පර 5ක පොඩි කාලයක් ගන්නවා. ඒ කියන්නේ අර මොලේ ඉන්න සිකියුරිටි ගාඩ් ඇහැරෙන්න තත්පර 5ක් යනවා. ඔයාට තියෙන්නේ අන්නේ තත්පර 5 ඇතුළත ඉක්මනින් ක්‍රියාත්මක වෙන එකයි. ඔයා හිතුවොත් මම දැන් මේ රිපෝට් එක ටයිප් කරන්න ඕනේ කියලා මොළය ඕනේ නැහැ පස්සේ කරමු කියන්න කලින් හරියටම තත්පර 5ක් ඇතුළත ඔයා ඒ වැඩේට අත ගහන්න ඕනේ. ඒ තත්පර 5 පැනපු ගමන්ම මොළය අර වැඩේ කල් දාන්න ඕන කරන බාධා ඔක්කොම මවලා ඉවරයි. ඔයා පරක්කු වුණොත් සිකියුරිටි ගාඩ් දිනනවා. එහෙනම් කොහොමද මේ තත්පර 5 නීතිය අපි ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ? මේක ලෝක ප්‍රකට කතුවරයක් වන මෙල් රොබින්ස් හඳුන්වලා දීපු ක්‍රමයක්. ඔයාට වැඩක් කරන්න කම්මැලි හිතුනම නැත්තම් අමාරු වැඩක් පටන් ගන්න තියෙනවා නම් හිතින් පස්සට ගණන් කරන්න. 5 4 3 2 1 කියලා. එක කිව්ව ගමන්ම වෙන මුකුත් හිතන්නේ නැතුව එක පාරටම නැගිටලා ඒ වැඩේට බහින්න. ඇයි අපි 1 2 3 කියලා ඉස්සරහට ගනින්නේ නැතුව පස්සට ගනින්නේ? ඒකටත් මනෝවිද්‍යාත්මක හේතුවක් තියෙනවා. අපි ඉස්සරහට ගණන් කරන්න පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙලා ඉන්නේ. ඒක මොලේට අලුත් දෙයක් නෙවෙයි. හැබැයි 5 ඉඳන් පස්සට ගණන් කරනකොට අපේ මොලේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන තීරණ ගන්න සහ අවධානය යොමු කරන කොටස එකපාරටම ඇහැරෙනවා. මොලේ සම්මත රටාව බිඳිලා යනවා. අර නිදහසට කරුණු හොයන එක නැවතිලා අවධානය මේ ගණන් කරන එකට යනවා. අන්නේ ලැබෙන ગેප් එකෙන් තමයි අපි අපේ වැඩේ පටන් අරගෙන ගේම් එක ගහන්නේ. අන්තිමටම කියන්න තියන්නේ මෙච්චරයි. අපි ගොඩක් වෙලාවට වැඩක් පටන් ගන්නකම් බලන් ඉන්නේ අපිට මොටිවේෂන් එකක්. ඒ කියන්නේ ඒක කරන්න ආසාවක් හෝ ගැම්මක් එනකන්. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. මනෝවිද්‍යාඥයින් කියන විදිහට මොටිවේෂන් එක එන්නේ වැඩේ පටන් ගත්තට පස්සේ. ඒ නිසා වැඩක් කරන්න හිතනකොටම මොළේ ඒක කල් දාන්න බොරු හේතු හදන්න කලින් 5 4 3 2 1 කියලා ගණන් කරලා වැඩේට බහින්න. ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන තීරණයක් ගන්න ඔයාට තියෙන්නේ තත්පර 5ක පුංචි කාලයක් විතරයි. ඒ තත්පර 5 ඔයාගේ පාලනයට ගන්න මුළු දවසම ඔයාට ඕන විදිහට පාලනය කරන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් වේවි.